අද හරියටම බලමු ගෑස් කටර් එකේ කපන්න පුළුවන් මොනවද බැරි මොනවද කියලා. අයබෝවන් අපි කලින් වීඩියෝ එක කරා මේ ගෑස් කටර් එකේ පොඩි හැඳින්වීමක් ඊට පස්සේ කොටස් නම් කරා ඊට පස්සේ යකඩ ලෝහ කපනකොට මොකද්ද වෙන්නේ කියන එක වගේ විස්තර ටිකක් තව සේෆ්ටි අරමුණක් ලොකු විස්තරයක් කරා කලින් වීඩියෝ එකේ මම පොයේ දවසේ අපි මීට කලින් කරපු එකේ. ඉතින් අද අපි බලමු මේ ගෑස් කටර් එකේ ලෝහ කපන්න පුළුවන් මොනවද බැරි මොනවද ඇයි ඒ බැරි කපන්න පුළුවන් ඇයි පුළුවන් ඒවා පහසුවෙන් කැපෙන්නේ ඇයි කියන විස්තර ටික අද පොඩ්ඩක් බලාගමු. හරි. දැන් අපි ඉස්සෙල්ලා කරේ වටපිටාව හදපු එක. දැන් තමයි අපේ පොයින්ට් එක ඇතරම පෙරස් නැත්නම් අයන් කියමුකෝ. අයන් ලෝහ තමයි පහසුවෙන්ම කපන්න පුළුවන් ලෝහය වෙන්නේ මේ ගෑස් කටර් එකේ. එතෙන්දි බලපාන ප්‍රධානම සාධකය තමයි කාබන් ප්‍රශතය. සාමාන්‍යයෙන් කාබන් ප්‍රශතය 0.05 ඉඳලා 0.3ට යනකම් බොහොම කිසිම ප්‍රශ්නයක් නැහැ. පහසුවෙන් ලෝහය කපන්න පුළුවන්. ඊට පස්සේ 0.3 ඉඳලා 4.5 වෙනකම් ප්‍රී හීට් කරලා පොඩ්ඩක් ඔක්සිජන් එක වැඩි කරලා කපාගෙන යන්න පුළුවන්. ඊළඟට 4.5 ඉඳලා කාබන් ප්‍රශතය 0.6 වෙනකම් කියන්නේ 0.4.5 ඉඳලා 0.6 වෙනකම් කපන්න පුළුවන්. හැබැයි කැපුම එච්චර නීට් නෑ. හොඳට ප්‍රීහීට් කරලා ඔක්සිජන් එක වැඩි කරලා කපන්න පුළුවන් නීට් නැති කැපුමක් එන්නේ. අනිත් ගැටලුව තමයි දැන් අපි කපලා මොන හරි දෙයකට මැෂින් කරන්න හරි නැත්නම් වෙන මොකක් හරි අවශ්‍යතාවයකට පාවිච්චි කරනවා නම් අර ඒකේ තිබ්බ හાર્ඩ්නස් එක නෙමෙයි එතනදී කැපුම කපපු තැන හાર્ඩ්නස් වෙනස් වෙනවා. ඒක සමහර විට අපේ අවශ්‍යතාවය අනුව හાર્ඩ්නස් එක හදාගන්න වෙනවා. අවශ්‍යතාවය අනුව මේ මොකක් හරි හීට් ට්‍රීට්මන්ට් එකක් කරලා ඊට පස්සේ කාස්ට් අයන් වල තියෙන්නේ කාස්ට් අයන් වල ලෝහයත් එක්ක බැඳිලා තියෙන කාබන් වලට අමතරව මුක්ත කාබන් තියෙනවා. ඊට පස්සේ දැන් මේකේ අධික හීට් එකයි ඔක්සිජන් ප්‍රමාණය වැඩි කමත් එක්ක මේ කාබන් වෙනම දැවෙනවා. ඊට පස්සේ ලීට් කැපුමක් එන්නේ නැහැ නිකන් දිය වෙලා වගේ යනවා. ඒක කරන අය ඔබ අත්දැකීම තියෙනවා try කරා නම් මටත් ඒ අත්දැකීම තියෙනවා. කාස්ට් අයන් වල ඒ වගේ තමයි වෙන්නේ. දැන් සුදු යකඩ ගත්තට පස්සේ සුදු යකඩ මේ අයන් ඇලෝයි එකක්. මිශ්‍ර තියෙනවා ක්‍රෝමියම්. ක්‍රෝමියම් වල තියෙන්නේ ක්‍රෝමියම් ඔක්සයිඩ් එක හදාගන්නෝ හීට් කරද්දී හීට් කරද්දී මේ ඔක්සයිඩ් එක හදාගෙන ඒක වැස්මක් හදාගන්නවා මේ ආරක්ෂිත වැස්මක් විදිහට. ඒකේ ඉග්නිෂන් පොයින්ට් එක SS වලට වැඩිය වැඩි වෙනවා. ඊට පස්සේ කපාගෙන යන්න බෑ පිටත මේ වැස්ම තියෙන හින්දා. ඇලුමිනියම් වලත් ওই සිද්ධියම වෙනවා. ඇලුමිනියම් ඔක්සිජන් මේ හීට් එකයි හම්බ වෙච්ච ගමන් ටක් ගාලා වැස්මක් හදා ගන්නවා ඇලුමිනියම් මේ ඔක්සයිඩ් එක. ඒකෙත් එන්නේ ඔක්සයිඩ් එකේ ඉග්නිෂන් පොයින්ට් එක වැඩි. දැන් බ්‍රාස්, බ්‍රෝන්ස්, කොපර් වගේ බොහොම ඉක්මනින් තාපය පැතිරෙනවා. තාපය පැතිරෙනවා අපිට කපාගෙන යන්න බෑ. කපන තැන උෂ්ණත්වය තියාගන්න බෑ. ඒකේ මේ ඉග්නිෂන් පොයින්ට් එකට. ඒ හින්දා ඒ ටිකත් කපන්න බෑ. දැන් තව ඉතින් ඔය ඊයන් වගේ ඒවා තව තියෙන ලෝහවලත් ඔය වගේ විවිධ ප්‍රශ්න හින්දා ගෑස් කටර් එකෙන් කපන්න බෑ. මං හිතනවා ගෑස් කටර් එකෙන් කපන්න පුළුවන් මොනවද බැරි මොනවද ඊටසේ ගෑස් කටර් එක ගැන හැඳින්වීම ගැන ලොකු අදහසක් එන්නේ නැති කියලා අපේ කලින් වීඩියෝ එකත් බලපු අයට. ඒ වගේම මම ආරාධනා කරනවා කලින් වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් කලින් වීඩියෝ එකත් බලන්න. ඒ වගේම අද මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් channel එක follow කරලා තියාගන්න. මේ වගේ ලස්සන වීඩියෝ වැදගත් වෙන දේවල් පුළුවන් හැම වෙලාවකම මම ඉදිරිපත් කරනවා. ඒක like එකක් දාන්න, comment එකක් දාන්න. ඒක තමයි මගේ සතුට. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න අපිත් එක්ක අපි සම්බන්ධ වෙමු. එහෙනම් සුබ දවසක්. ආයි හම්බ වෙමු.